හෙලෝ ඉතින් මගේ අත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයාලා? අද අපි ප්ලේ කරන්න යන්නේ Granny 1. හරිද? ඉතින් මේක අපි ලස්සනට ප්ලේ කරන්න යන්නද මුලින්මනේ මුලින්ම අපි Granny game එකක් දාන පළවෙනි වතාව. අද පයින්නවා ගෙදරින් පයින්න මොකෙන්ද? පයින්නේ කාර් එකකින්. පයින්නේ රෝද 4කින්. අද Granny කාර් එක උස්සන්න යන්නේ. Granny කාර් එක උස්සනවා. හරිද? ඔයාලා thumbnail එක දකින්න නැති හරි එහෙනම් අපි යන් ගේම් එකට. අපි යන් ගේම් එකට මල්ලි. ඉතින් ලෝඩ් නෙමෙයි බා. වෙලා එනවා ගණන් එපා. Granny ගේම් එක Grannyත් එහෙම ගේම් එකත් එහෙම. Grannyත් මහවදයක් ගේම් එකත් මහවදයක්. ගේම් එක වදයක් නෙමෙයි. Granny තමයි අතරම ගහනවා. අතරකත් වදේ තමයි Granny මෙතන ඉන්නේ. ඔව් Grandpa ඇන්ජලිනා කොහොම ඉන්නද? ඒක නම් ඇත්ත. ඇන්ජලිනා කැසේද Granny නෙමෙයි Grandpa. මේකට බය නෑ වරේ. ඉතින් ඔයාලගෙන් නැවතත් ඉල්ලනවා මේක subscribe කරලා like කරලා comment කරලා යන්න කියලා. මේක subscribe කරන්න like කරන්න comment කරන්න. අපි අම්බාච්චා කන ගමම යද ගහන්න. අම්බාච්චාරු තියෙනවා ළඟ අම්බාච්චාරු. දොප්පිය. කොහොමද? ඔබට විසික් කළු. බලහම බලු වැඩි කරේ. මාරගෑනින්නේ. අර පේමද පළවෙනි පාර දුන්නා. බලේ පාර නිකම්ම දුන්නා අපි. නුනනේ. අපි මම ඕකේ. අම්බාච්චාරු කනින්ද? අම්බා කන්න බෑනේ සයින් පොඩ්ඩක්. කතා කරන්න බෑ. අපි අම්බාච්චාරු කනවා මේ. කාලි ඉවරලා කතා කරන්න. සද්දි. කාලි ඉවරලා කතා කරන්න අපි. අපි ගිල්ල අම්බාච්චාරුට. හය මම ඩ්‍රොප් කරමු අපි. හය දුන අන්දයට නැතර ගාය කියලා අපිට. Granny තාම නෑනේ පේන්න. ආච්චි දෙන්නත් පරක් කරනවා. ආච්චි එනවා. බඩු වෙනවා. ඔයාට අපිට ගහන්න ඕක බෑ. මම ගියා. අපි ගියා. කවුද මොකද වැට්ටේ? මේ Granny හැම එක වටේන ආයෙනවා. රැන්ඩුවා. ඔයාලා මේකෙන් අයින් වෙන්න එපා මේ සුපිරි වීඩියෝ එක. අද අයින් වෙන්න එපා. අද අපිට පයින් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මේ පළවෙනි ගේම් ප්ලේ එක මේක අපි අතේ තියාගමු. රැණිය අපිට මරන්න ගෙන ගන්න ඕන මේකෙන් යන්න පුළුවන්. මේ Granny ආච්චි නම් තාම පේන්නේ ගෙන්න ගන්න වෙනවා. ඒක හරියන්නේ නැහැ නේ. හරියන්නේ නැහැ. Granny ආච්චි එන්න නම් ඕනේ සද්දෙට. සද්දිය වැඩි වුණා වගේ පාට. Granny ආච්චි නෝ. මේක තියෙනවා. වෙන්නේ. ආච්චිට පොඩි වෙට්ටුවක් දාලා යන්න එනවා. ආච්චින බලන්න ආච්චි. ආච්චිට බය නෑ ආච්චි. ආච්චි දන්නේ නෑ මං කවුද කියලා. හොයයි මාව ආච්චි වයසක ආච්චි ඇවිද ගන්නද බෑ. පිස්සු Granny. පිස්සුවක් ඉන්නවා Granny. ගෙදර ඇස්සේ මිනිස්සු මරන් ගහන්න ඇවිල්ලා කඩ පැලන්න ගහන්න. බලු වැඩනේවා කෙලින්ම. අන්න Granny ඔයා ඉවරයි. කාර් කී ගාමු. කාකී එක නෙමෙයි. අනිත් අතල්ල බලන්න. Granny මොකද රූප කැල්ල. උත්තේ ඒ ෆොටෝ එකකින් කරන්න දෙයක් නැහැ නේ. Granny දැන් යාළුවනේ මං ගව ෂේප් එකක්ද. ෂේප් කරන්නේ වී කට්. Granny දැන් මෙතනට එයි. අපි යමු පොඩ්ඩක් මෙන්න මේ. යා.
පස්සේ තියෙනවද දන්නේ මොකක් කරලා බලමු. අප්පෝ ඩෝ සැලන්ට්‍රිනාගේ රෙඩිය රෙඩියෝ දාලා ස්ලෙන්ඩ්‍රිනා අක්කව පොඩ ෂේප් කරගන්න ඕනේ. එයා මේක නෑ ෂේප් කරමු. ඉන්න අපේ ග්‍රැනි ආච්චි නෝ. අල්ල මගේ නැට්ට ග්‍රැනි ආච්චි ඉතින් ඔය ආවට වයස කල් කරලා මම දුවන්නේ නැත්තම් මම මේකින් ගහලා යන්නේ ග්‍රැනි ආච්චිලා. ග්‍රැනි ආච්චි දන්නේ නැහැ මගේ හැටි. කොහමද දන්කර බිමා කියන්නේ මූ තමයි අහන්නට වතාලනවා කොට බිමා බලමු කොටයි කර කොටක් නෑ මම කොටත් නෑ උසයි කොල්ලා අපේ අයියා මට උස නිසා කියවන්නේ ඉස්දු අයියා කියනවා ඕනේ ස්ටෝරියට නම් හදන්න ඉන්න බෑ උට කියන්නේ මොකද බඩ සුද්ද බඩසුද්ද කියලා යන්නේ සුපිරිලවක් නමක් ඔයා ගත්තා මෙහෙම මොකද්ද දාලා තිබ්බ ග්‍රැනි අපි කාගේ කාර් එක ළඟින් දාගෙන කාක්‍රිය කාර් එක ළඟින් දාලා ග්‍රැනිවත් චකබුම් පාරක් දාලා දාමු අන්න මිටිය හැම්මර් එක තියෙනවා දෙන්නම් ග්‍රැනිට අතට ඔය කාර් කී ගන්නෑ කාර්යකින් කරගන්න ඕන දෙ කරානේ දැන් ඉතිමොතයි යාළුවනේ අපිට රස්නේ හොඳයි අපිට රස්නේ ඔයාලා රස්නේද කමෙන්ට් කරන් යන්න මාර ප්‍රශ්නයක් තියෙන මේ ටිකේ හිම්බත් වෙලා ඉන්නේ මෙහෙමයි ඉතින් හරිද මේ දැන් ඔයාලා නිකන් මොක බලන් ඉන්න එපා ඔතන නිකන් තියෙන ලයික් බටන් එක බෑ ඔක බං යන්න හෙන ගහනවා ගියාන් උඹලට ඕ නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක නේ ඔච්චර ලෝභ වෙන්න එපා ඔච්චර ලෝභ වෙන්න එපා කුණි වෙන්න එපා හරි අපි දාගත්ත ගෑස් ටැංකි ඔන්න වෙන්නෙත් නෑ අයියෝ අන්න හරි ග්‍රැනි කෝ හැම්මර් එක හැම්මර් එක ග්‍රැනි අවසන් ගමන් ගියා හැම්මර් එහෙනම් ග්‍රැනි දුකයි තමා අපි යනවා දුක බයි තමයි මල්ලි මොනා කරන්නද අඩෝ ජින්ක්ස් දෙන්න දැන් නම් ඉතින් ගහනවා ග්‍රැනි විනාඩි දෙකකට නෑ කියන්නේ ඉතින් දොරත් කඩමු අපි දොරනුත් යන්න බලමු වෙයි යන්න try කරන්න අපි කාර් එකේ මේ වගේ පොඩි චෙකින් පාරක් දාගත්තනම් ටක් ගාලා ග්‍රැනි ශකපුන්ලා ඉන්න වෙලාවට වල දාලා බලාව මේ ටික මේක තමයි ග්‍රැනි ඉන්නලා ග්‍රැනි නැති වෙලා කඩා ගන්නවා කොට සද්දක් තියෙනවා මේකේ මොකුත් නෑ නේද තියෙන එක ෂොට් ගන් එකේ පාර්ට් එකක් තියෙනවා අනේ රෙන්ච් එක තියෙනවා මෙන්න ෂොට් ගන් එකේ පාර්ට් එක ඒක පස්සේ මේ හදමු තමලුනේ වෙලා නෑ අපි මෙතන තියෙන වඩු ටික අපිට බලන්න යන්නේ සංසාරිනී මගේ නන්නා දුන්නා නිදිච්චර ඩික්කින් අපිට වෙලින් ගන්න බඩ වැඩක් තිබ්බ නේද තිබ්බා ඒ කාමරෙත් අපි චෙක් කරලා චෙක් එකක් දානෙමු කොහේ හැමර් එක මොකද උනේ අර කාමරේ තියෙන කාමරයක් අන්න හරි ඒකනේ ඒකයි අර උඩ තියෙන පොට් එක උඩම තට්ටුවේ ඉන්නවා මකුළුවෙක් ඔව් යස් I know you know බගන්න කාමරේ සොයන්න මේක බකමුණේ නෝ කියලා කමෙන්ට් එකක් දාන්න අනිත් උත් කමෙන්ට් කරන්න බලමු මේකද මොකක්ද තියෙන එන්ජින් පාර්ට් එක ගැම්මක් කොල්ලනේ හොඳම වෙලාවේ හම්බුනේ රෙන්ච් එක තිබ්බ කුස්සියේ වඩ උනේ ග්‍රැනිගේ කිචන් එකේ තිබ්බ රෙන්ච් එක කෙනෙක් කිචන් එක ඔකට බත්තු යන්න වෙන්නේ නැද අපි නැතුව නේද අපිට ඉතින් අපිටත් එක වෙන අද අපි නැතුව යන්නේ අද අපි නැතුව තමයි යන්නේ මොනවාද ග්‍රැනිය තිබුණේ ආගන්තුක සත්කාර තියෙන මොනවා මොනවාද ෆ්‍රයිඩ් රයිස් එකට දාලා දෙනවා බටන් එකට දාලා ෆ්‍රයිඩ් රයිස් කියන්නේ හැබැයි ඕකේ දෙනේම කන්න බෑ human meat දෙන්නේ ඕකේ හදලා දුන්නාට කන්න දෙන්නේ කන්න බෑ මෙලෝ රහන්නේ මිරිසුත් නෑ ලුණුත් නෑ ඕකේ කැමරා යන්න දන්නේ ඕකේ මූස්ලා කියන්නේ පිස්සු ගෑනි පිස්සු එතයක මිනිස්සු දාගෙන පොල්ලෙන් ගන්න පන්නේ ඒක තුවක්කුකුත් ගෙදර තියෙනවා අපි යනවා කියලා දන්නේ නැනවට මේක පාන්න නම්බූර් ගෑනි කමන්න තුවක්කුකුත් තියෙනවා ගෙදර කාට කියන්නද මේ දුගනේ බා ඕකේ ඕකේ සැප නෑ මහත්තය සංසාරේ යන්න අර කියනවා අපිට අපරාධ ගන්න තිබ්බ බර බෑ මෙන්න මේ කියනවා ඔච්චර හයියන්නේ කවන්නේ අරන් ග්‍රැනි බෙතරි වරන් යකෝ වෙනකන් තමයි මම බලන් ඉන්නේ සත්‍ය බොහොම කටුකයි සත්‍ය බොහොම කටුකයි ඒත් ඒ කටුක සත්‍ය අපිට බාර ගන්න වෙනවා බාර ගන්නවා මොනා කරන්නද පව් ඵල දෙනකොට
සත්‍ය බොහොම කටුකයි ග්‍රැනි දොර ඇරියා. අපි යනවා මෙතනින් පැන ගන්න ටක් ගාලා මේක ඇරෙන්න ඉන්න නේ හදිසි රසල්ලසි. මොකක්ද දෙච්චන් බිලයි. ඔයාලා ගන්න එපා ඒකම වැඩන්න. කන බුලුව මට කියපි ගහුනෙත් නෑ කමන්නේ මොක් කරි. යස් කො මුටි ගහුන්නේ. අග්ගලා උඹට මල්ලිලා ඉන්නවනම් මල්ලිලා වදියන්න කමෙන්ට් කරන් යන්න. අපිට බැටරි ඕනි ස්පාර්ක් ප්ලග් එක ඕනි ගෑස් ලයින් එකක් තිබ්බා මම දැක්කා තිබ්බදනේ ඒක මොකටද ගෑස් ලයින් ඇයි ඉතින් මේක යවන්න ඕනිනේ ඔයගේ මල් පෝච්චි එකද මල් පෝච්චි කොබ අය මේක නෙමෙයි අපි දෙමු හරි දැන් වරෙන් යකෝ වරෙන් ටක් ගාලා වරෙන් අයියෝ මේක පිටිපස්සත් ඇරලා ග්‍රැනි මේක මරාගත්තා නම් හරි නේද අන්නම ග්‍රැනි ආච්චිනවා එනවා ගියා ආය අපි එක්ස්ට්‍රීම් මොඩ් දාන්න ගන්නේ දන්නේ නැද්ද ඊසි ගාලා ගන්නේ ඔයාලා අනේ ඊසි ගාලා ගන්න එක මේ වීඩියෝ එක මම දන්නවා අප් වෙනවා හරිද ඒකින්ද ඔයාලා කරන්න තියෙන්නේ subscribe කරන්න subscribe subscribe කරලා පොඩි support එකක් දෙන්න subscribersලා 200යි තියෙන්නේ SUBCCRIB ආනේ වැරදි 1k වලට පොඩි sub එකක් දෙන්න අපිට මෙන්න මේකෙත් ඉන්නවා subscribers ඕකට තමයි දැම්මේ පොඩි වැරද්දක් කවන්නේ සමා වෙන්න සත්‍ය බොහොම කටුකයි සත්‍ය බොහොම කටු කවුරු මං ගැන මොනව කිව්වත් මං ගැන දන්නේ මම විතරයි අර පොඩි එකව මේ පොඩි එකාගේ අම්මට සම්මානයක් දෙන්න ඕනේ ඔය කට හැදුවට ඌගේ කදපීකටත් ඌගේ කට හදපීකට සම්මාන දෙකක් උණ එන පණ්ඩිත ගහන්න කොහෙ හඩක් කරපැන සම්මාන දෙකක් දෙන්න ඕනේ මං කියනවා ඉන්නේ බෝනික්කා ඉන්නවා බෝනික්කව දෙමුද නැත් ගෑනිට දිලවන්නේ අපිට ගහන්නේ ග්‍රැනි දීපු ගමන් ග්‍රැනි එනවනේ ග්‍රැනි දුන්නොත් අම්මට සිරි ග්‍රැනි ඇවිල්ලා කන්ට ගහයි දන්නා නෑ ග්‍රැනි ආච්චි කාට කිසිම හැදියාවක් නෑ කාට කියන්නේ අපි සෙන්ඩරිනා ඉතින් පවුනේ මොනවා වුණත් ග්‍රැනි ආච්චිට වඩා සබ්ස්ක්‍රයිබර්ස් 200ක් ඉන්නා මේ account එකේ channel එකේ සබ්ස්ක්‍රයිබර්ස් 200ක් තියෙනවා ඉතින් අපිට උදව්වක් දෙන්න 1k ගන්න නැත්තම් පුළුවන් තරම් 500 ගහ ගන්න උදව්වක් දෙන්න නේ බා ඕකේ අපිට උපරිම උදව්වක් දෙන්න පුළුවන් විදියට ඕකේ හරි ඕකේ වෝ යතුරු දාලා පාඩියෝ ඵලයන් වැඩි සාන්ත දාන්න කියොත් උඹට අර ග්‍රැනීට් කරපු දේම කරනවා පේනවනේ උඹේ අම්මා සීන් දාන්න හිම වෙලා තින්දි අම්මනේ අම්මා බීම් බ්‍රෝ බ්‍රෝ අපඩ උඩට ගිහින් චෙකින් පාරක් දාන් එමු උඩ ඉන්නේ මොකද්ද කියලා ග්‍රැනි දොර ඇරලා වහලා නැහැ බලපල්ලකෝ මම නම් මේ ගෙදරින් පයින් දාපු එක ග්‍රැනි ගෙදර එක ඒත් මේක තියෙන්නේ හරි යට නේද ඊට ග්‍රැනි එකකින් අපිට වැඩක් නැහැ ස්පෙෂල් කීයක් කොහෙද තියෙන අපි දැක්කද මේ මිටි ඕනි මිටි අයියෝ තියලා ආවේ එම නිදිමතයි උඹලට නිදිමතයි නම් කමෙන්ට් එකක් දාමු බලන්න අනිවාර්යෙන්ම අමතක කරන්න හැබැයි නිදිමතයි කියලා මේක බලන්න තුයන්නවා මේක සුපිරි මේක ඔයාලට මේක බැලුවා කියන්නේ අපිට මේක අද යන්නත් පුළුවන් මාර මාතර ගේම් ප්ලේ එකක් ඔය ග්‍රැනි ඔය කේන්දරවල අපේ ගෙවල් එහා පැතිනවා කියන බයයි ඔව් බයයි පිස්සු ග්‍රැනි මොකක් කරි වැටුණා ග්‍රැනි ආච්චි මොකක් කරි වට ගත්තා මං හිතන්නේ අර විනාඩි දෙක මෙච්චර මඩියද බා විනාඩි දෙක නම් ගිහින් ඇති දැන් ඉතින් අපි ග්‍රැනි ආච්චි එක ඩිංගක්වත් බය නෑ එන්න ග්‍රැනි අපි දැක්කා අරට බයද බයද අපි අහන්නේ බයද එන්න ඔබට බය වුණේ හිච්චි කාලේ නේ බා පොඩි කාලේ නැසිලාටම කියන්න උඹලට මචං අපිට බයයි නේ බා මන්නම් බයයි ඉන්නේ දැක්කම බයයි ඔය ග්‍රැනි ආච්චි සීන් කරන් වල ගහන්නේ ඕක දැන් ගහන්න නේද ඔබට දෙනවා මං අද ඔකි දන්නේ මගේ පවර් එක තව බැටරියක් ඕනි ග්‍රැනි ආච්චි වරෙන්කෝ ඉතින් වෙට්ටුවක් දාලා බයින්න වර මෙහෙ දන්නේ අනිවාර්යෙන් ග්‍රැනි ඒ මං කියන්නේ ගියා අපි මගේ අර හිටියම නේ බං උතන ලින්ගක්වත් බය නැහැ අම්මට හුඩු ගැව්වනේ ගෝත ග්‍රැනි කවන්නේ අපිට තව දවස් කමන්න අපිට තව හතරක් තියෙනවා ලොකු වැඩ ටිකක් කරගත්තා සුපිරි ආදරේ උම්මා අනිවාර්යෙන් දැන් ඇන්ජලි අනේ බං ග්‍රැනි පොඩ්ඩක්වත් බය නැහැ ග්‍රැනි පොඩ්ඩක්වත් බය නැහැ තුන්වෙනි දවසේ ගහනවා කින්නේ බා ඕකේ ඕ කිහින මෝඩයි තිස්සු ග්‍රැනි පිස්සු ග්‍රැනි එනේ හිතන්න බා කවුරු
මොකද්ද? ප්ලේ හවුස් එකේ කොග්විල් එක. අපි ඉතින් දොරෙන් නේද පයින්නේ. දෙන්නේ කාරෙන් පයින්නේ. කාරෙන් පයින්නේ. මෙන්න යකෝ මම මේක උඩින් තියලා ගියේ මෙන්න මේක හිරවලා. ඒක අරන් යන අරකට ආරියෝ ගෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ අපි Oh my god, oh my god. අපි කීකම් පොඩි ගේමක් දෙමු ග්‍රැනිට. Oh my god, 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 oh my god. ග්‍රැනිට බල කොහෙද මේ යන්න එපා ඉදාම පොඩ්ඩක් උඹලා හිතපන් දන්නවා. දැන් උඹලා හිතන්නේ යන්න ඕනේ කියලා යන්න එපා. ගහනවා පැරෙන්න දැනගෙන. හිතන්නේ ඒකට මට මොකක්ද ඕනේ කිව්වේ? පැඩ්ලොක් කී. පැඩ්ලොක් කී එක කාගාවත් තියෙන. පැඩ්ලොක් කී එක ගත්ත එක ගියන්. හරිද? හොඳින් ගියා. කාර් කී එක තියෙන. ආවේ මවුස් ගන්න යන්න එපා. මං ගෑස් ලයින් කෑන්නේ කරන් ඉන්නම් ග්‍රැනිට් රන් ලින්ක් එකත් බය නෑ. ඔව් ගහනවා. ග්‍රැනිව මරලාම යන්නේ. ඕකේ ඉන්න මෝඩයින්. ඒක පොඩ්ඩක් ගෙනලා උඩ වටයක් දාලා. මරණ එකත් එපා වෙන වෙලාවකට. පොඩි ආතල්ලයක් ගන්නත් එක්ක. පොඩි ආතල්ලයක් ගමු. ඕකේ ඉන්න උඹලා ආතල්ලක බල්ලන් ඵලයන්. යන්න ආතල්ලක බලලා එස්කේප් වෙනකන් ඉඳලා බලන්න. එන්න escape වෙන එක දෙනම් ඵලයන්. අපි අද කොහොමද මේක escape වෙනවා? වෙන්න බැරි වෙන්නත් පුළුවන් හැබැයි උත්සාහයක් දෙන්න ලොකු. ඔව්. වරෙන් ග්‍රැනි හරි එනවා. ඔච්චර හිමින් එන්නේ. වරෙන් ඔබ වැඩෙත් වරෙන්. වරයක පයින් ගහගන්න. උඹ ඔච්චර වැඩෙන්නේ නෙමෙයි මම දන්නවා උඹ සීන් කරාට. පිස්සු ග්‍රැනි. මම මෝඩ. මර වචන කියන්නේ පොඩි වුණ බලන ඇති. මේක හරි යන් මේ කලින් චෙක් කරා. අපි පාගලයා මුක හැටේ මේක බැලුවද? යමුකුණගේ වண்டிයමගේ උකුලන ලෝලා ග්‍රැනි ආච්චි ඒ මොනවද ග්‍රැනි හින ප්‍රේමවන්දිය ග්‍රෑන්ඩ් පාට හෙන අමුක ඇවිල්ලා කවලා දිනා නේ බා නැත්තම් අම්මා කවුද දන්නේ? මොකස් මොනවද තියෙන්න පුළුවන්? ඔව් බැලුවේ නෑ අපි වැඩි ආරක්ෂාවට උඩ පැන්නා බය නෙමෙයි මෙන්න මේක දාලා ගිහින් ස්පෙඩ් ගියේ යට ටිකක් බලන් එන්නම් යට තත්ත්වේ මුකුළු ආච්චිගේ ස්පීඩර් කීයේ ඔන්න ඕකේ ඇති උතන බලු ගෑනේ අම්මට ඉන්න තමයි ඕකේ කරන්න පුළුවන් දෙයක් නෑ ඕකේට බය වුණේ ඉස්සර තමයි ඕකේ දැක්කම කලිසි මිචු ගියේ දැන් ඕකේට ගව මොකක් හරි චූ යන්නේ දෙන්නේ මොකක් හරි චූ දාගෙන එච්චරයි අර දැක්කනේ අද දොර ඉන්න මොක අම්මට සිරි දැන් ඉතින් කනවනේ ඉවරයි අපි ඉවරයි අන්නාගෙන යකි බලු වැඩේ අපිට බලු වැඩේ හඩු 4 වෙනි දවසේ උඹට ගහන්න 4 වෙනි දවසේ උඹට ගහන්න කොහොමරි ගාලා තමයි යන්නේ අද දවස් 5 යනකල් නම් ගහන්න ඉව ඕකේ අයියෝ the fourth day එක යාළුවනේ 4 වෙනි දවසේ කොහොමරි අඩෝ පව් අම්මු ගෑගේ මලේ කොහොමරි පයින්නවා යකෝ අන්තිමලේ බින්දේ සටන් කරනවා පොඩ්ඩක්වත් බය නැහැ ග්‍රැනි ගියාච්චි මතක් කරනවා ග්‍රැනි බලපන් වැඩෙන වරෙන් ඔය සද්දයක් පිට හුනේ නෑ නේද පොඩි සීන් එකක් අරගෙන එන්නේ ඕකේ දැන් පොඩ්ඩක් ඕකේ මාර කාන්තක වයස ගියාට නැත්තම් නෙමෙයි ඔය වයස නෙමෙයි ඕකේ වැඩ ගෑන් පාගෙන් අහගමු ඕකේ වැඩ වැඩ ගොඩක් ඇති ග්‍රෑන්ඩ් පාගෙන් යවන වැඩ ඔක්කොම කියලා ග්‍රැනි ඔය හිටියට වැඩකාරී හින කැත ගෑනි කමන්නේ මොන වුණත් ඔය ස්පයිඩර් කී කරා පඩි වේචි අනේ ස්පයිඩර්ස් ගාව තමයි ආයෙත් අනිත් එක මොකර එක බඩක් ඇති ස්පයිඩර් ගා මොන හරි ස්පයිඩර් කෙනෙක් හොයාගමු අපේ වචන ටික හොඳයි නම් අපි ගේමට ආතල්ලා දුන්නා නම් ගේම් ප්ලේ එකට මේ අපි ඇන්ජලිනාට ලින්ක් එකක් දෙන්න ග්‍රැනි දැන් එනවා කියලා මම දන්නවා ආතල්ලා දුන්නා මේ හાર્ට් රියැක්ටර් කමෙන්ට් කරන් සද්ද කොට වැඩි වුණා ග්‍රැනි එනවා කියලා මම දන්නවා අර මේ කවද මං ඉන්නේ ඕක අස්සේ ඉන්නවා මකුළු ඉන්නේ නෑ මම දිනකොට වෙපන් කී එක මේ තියෙන්නේ දැන් වෙපන් කී එක හම්බෙන්නේ ඒ උඩදී වෙපන් කී මරන්න මකුළු ආච්චි බෝන මෙර පට ගන්න
මෙතනින් අපිට යන්න පුළුවන් බා. අඩු ආරගෙන අයි කොහේ උඩරන තිරින් යන්න ඒකට ගහන්නේ කරනවද එතන ඉන්නේ ඉතින් ඕල්ුණි ඕල් තියෙන්නේ ජමුණ තීරෙන්නේ කිපාන දෙන්න යන්න බෑ ඉතින් ඒක ප්‍රශ්නේ ඒ කෙලියෙත් ඒ මොකද්ද මේ මම මේක අස්සේ දන්නේ නැහැ මම මේක අස්සේ දන්නේ නැහැ කිව්වා ඉතින් ඒක ශ්‍රී ලංකාවේම නෑ මම බයි මේක ඒක දෙකම බහිනවා ගොනු වැඩි බහිනවා හරි වෙන හරි මුස්ලිමුන් දැකලා දැකලා පුරුදු ඒක යන වේගේ කෙලින්න ගම්මගමුද පරක්කම් භාගම් නන්න 1 2 3 ගිහි ඉන්න බඳු බා මත තියාගෙන පුට් එක දැක්කනේ විලකෙන් කොහොමද අපිට දෙන්නේ කාර්යන බස්කට් වෙන්නේ ඕනේ අර කොහෙද දන්නේ අපි කාර් කී අතරින් දෙපන් කී අනේ ඔකන් කීයද යන්නවත් කොහොමද අලි පස්සේ අපිට තව කෑමක් හම්බුණා යාළුවනේ අපිට තව කෑමක් හම්බුණා මාමයිට් එක්ක ටිකිරි මාරනේ කීම් ගහන්නේ කීම් ගහ අද ඉතින් ගැණීනත් අපි පොඩ්ඩක් කවලම් පටන් ගන්නවා ඔකට කවනවා අයියෝ දවස් පහම අපි අන්න ලාස්ට් ඩේ එකනේ අන්තිම වතාව කොහොම හරි කරලා දින්නවා යකෝ මම මකුළු ආච්චි බම් බේරගත්ත පිටවත් කන්න තියෙනපන්කෝ ඔය බේරගත්තා මේක හිටිය මකුළු ආච්චි තමයි අයියෝ මේ ප්ලේ හවුස් එකට දාන්නේ මොනවා බලන්නේ මට හුටා ගෑනිම ගහලා ඉන්නේ නැති නිකන් මකුළු ආච්චි ගාන යන්න තියෙන්නේ ගෑනිට බය නෑ ඒ පොඩ්ඩක් දන්නේ නැද්ද ඩාන්නවා ඩූන් වෙනවා දැන් කොයි ගෑනි මට බය වෙලා ගියානේ යන්න උඹලා දැක්කනේ ඕකේ බොරුට බය කරනවා විතර ඔව් හැබැයි අර කිනම් ඇත්තමයි කන්නේ එක්කනේ ඒක දැක්කොත් ගිලිනවා ඕක එන වස ගෑනේ ගෑනි වන්න බය නෑ ගෑනි වඩා යප අල්ලන්න බෑ දැන් අපි කතා කරන්නේ බීලක මේක බලු දෙන්න ගන්න බා
2යි 3යි කියලා 4ට ගන්න. මේක වෙන්නේ. ඉතින් අපි කලින් ආව නේද? දැන් දාල් වීල් පොයින්ට් එකක්. මේක පොයින්ට් එක ආරක් කෑවි. අර යාළුවනේ මොකක්ද නැත්නේ ඉන්ටර්මීඩියට් එකේ චිත්‍රා යන්න තියෙන්නේ Ini air kamu gimana? Taka. Captain Moon. Tuan. නැගිටලා ඉන්නේ ගෝති අපි කෙලින්ම යන්න ග්‍රැනීගේ ක්‍රොස් බෝ එක අරන් ග්‍රැනීට ගේමක් දීලා ඉන්න අම්මට කුඩු ඉවරයි ගයිස් අය මොකද කොහොමද සෙට් වුණා මොකද දෙන්නේ ග්‍රැනී එනෝනේ කො දැක්කොත් නේ උඩකට පාටලා ගියා මට එක කාහියා තියෙනවා අර මකුලවත් විදින්න පුළුවන්ද ඒකට 3ක් විදිනවා විදින්න හුට උන්නේ ගන්න බැරි වුණා ගයිස් ඕ යා කවන්නේ මේ කියන්නේ ස්ලෝනේ බා මේ කියනකොට මට එහා පැත්තට එන්න පුළුවන් ඉස්සු ග්‍රැනි එන්නේ එනවා මම මේ ග්‍රැනිට එක ඩිංගක් බයනේ හැබැයි මකුලවා චින්න මම පට්ට බය ඒ බයයි කො බයත් නෑ මොකද බයත් නෑ හරිද හරිනේ ඒක නෑ බා අපිට ගන්න මේක නම් මහ වදයක් වුණා බයෙන්න බා උඩට වැඩක් කරගන්න බෑ පස්සේ නෝනේ බෑ ඒකෙන් එන්නේ ගන්නේ එහෙම දෙන්නේ නේ එහෙම දෙන්නේ මාත් එහෙම ඵලයන් යන්නේ ගහන් කප්පයන් ඵලයන් යන බොරු කියන්නේ මට පෙන්නන්න බෑ කොන්ද කඩන්න බෑ වයසට කරු කරලා මෙහෙම ඉන්නේ මයනෝ අපන් නාගේ පාට බලහන් නාගේ පාට වගේ මයනෝ ගණී ඔය එහෙනම් සදහටම නෙමෙයි අර ඉන්ජෙක්ෂන් එක ගන්න මෙන්න මේ තියෙන ඉන්ජෙක්ෂන් දෙකක් තව ග්‍රැනී බයි ඔයා දන්නේ නේද ඔයා කවුද කියලා හරි දැන් ගහනවා මේක ඩ්‍රොප් කරොත් ආයි වදීද ග්‍රැනී වරෙන් කෙලින් වරෙන්
මට බයයි බා. මොකද ඒකට බයන්නේ. බංසල් අයියෝ මොකද්ද උනේ? යාළුවනේ සෝරි අපිට මේ එන්න යන්න බැරි වුණා බයි බයි කිව්වා බයි. එන ඉතින් මේ තමයි අවසානයේ. ඔයාලා බලන් ඉන්න මේක අපිට මොනවා කරද දන්න. ඊම හොප්පන්ඩි පාගනි. අඩු අපිට බඩු දෙන්න බෑ මං කලින් කාර් එක යකෝ උඹ හදාගත්තලා අපිට හදලා දුන්නා මොනවා. ඒක ගහන දාගෙන උඹට කන පැරෙන්නේ එන්න ඉන්නේ නකන් ඈ. බලන් ඉන්න ඒතර බය නැහැ මරණයට මුහුණ දෙන්න මරණයට බය නෑ. එනපන් එනං කොල්ලෝ අපි ගියා. බයි ගේම් ඕවර්